Black Lantern. One lantern, endless secrets. අයිබෝවන් බ්ලැක් ලැන්ටර්න් අපි අද ඔබට කියන්න යන්නේ තවත් සුවිශේෂී පුද්ගලයෙකුගේ අපූර්වතම අතුරුදහන්වීමක් පිළිබඳවයි. මෙවර අප කතානායකයා ඩෑන් කූපර් නොහොත් ඩී.බී. කූපර් නම් වේ. දින 1971 වසරේ නොවැම්බර් 24 වනදායි බෝයින් 727 නෝර්ත් වෙස්ට් ඔරියන්ට් එයාර්ලයින්ස් ගුවන් යානය 305 තම ගුවන් ගමන වන පෝර්ට්ලන්ඩ් ඔරිගන් සිට සියටල් වොෂින්ටන් දක්වා ප්‍රයාසර කිරීමට සූදානමින් සිටිය. එහි මගින් 36ක් කාර්යමණ්ඩලයේ සමාජිකයන් 6ක් ඇතුළුව 42ක පිරිසක් සිටියහ. පස්වරු 2:50ට පමණ හොඳින් ඇඳ පැළඳ සිටි මිනිසෙක් පෝර්ට්ලන්ඩ්හි ගුවන් යානයට ගොඩ විය. ඔහු වයස අවුරුදු 40 මැද භාගයේ අඩි 5 යඟල් 10ක් අඩි 6ක් දක්වා උස අඳුරු ඇඳුමක් කළු ටයි පටියක් සුදු කමිසයක් පැළඳ බෑගයක් රැගෙන යන බව විස්තර කරන ලදී. ඔහු තම නම ඩෑන් කූපර් ලෙස ලබා දුන්නොත් පසුව ප්‍රවෘත්ති මිශ්‍රණයක් හේතුවෙන් ඔහු ඩී.බී. කූපර් ලෙස ප්‍රසිද්ධියට පත්විය. යානයේ ගමන ආරම්භ විය. ගුවන් යානය ගුවනට පැමිණ පසු කූපර් සංසුන්ව ගුවන් සේවිකාවක් වන ෆ්ලෝරන්ස් ෂාෆ්නර් වෙත සටහනක් ලබා දුන්නාය. මුලදී ඇය එය දුරකථන අංකයක් පමණකයි සිතා එය සඟවා තැබුවාය. නමුත් කූපර් ඇතුළට නැවී නිහඬව මෙසේ පැවසුවාය. මිස්, ඔයා ඒ සටහන බලන්න. මට බෝම්බයක් තියෙනවා. ඔහුගේ බෑගය තුල ඩයිනමයිට් මෙන් පෙනෙන රතු කූරු සහ වයර් මිටියක් ඔහු ඇයට පෙන්වීය. ඔහුගේ ඉල්ලීම් ඉන් අනතුරුව ප්‍රකාශ විය. ඩොලර් ලක්ෂ 2ක මුදල් අද වටිනාකමෙන් ඩොලර් මිලියන 1.5ක් පමණ, පැරෂුට් 4ක්, ප්‍රාථමික 2ක්, සංචිත 2ක්. තවත් ඉදිරියට ගමන් කිරීම සඳහා සියටල්හි යානයට ඉන්ධන පිරවීමට සූදානම් ඉන්ධන ට්‍රක් රථයක්. ඒ ඔහුගේ ඉල්ලීම. යානය ගොඩ බසින අවස්ථාවේදී කප්පම් මුදල ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය. එමෙන්ම කිසිදු උපක්‍රමයක් හෝ පොලිස් මැදිහත් වීමක් සිදු නොවිය යුතු බවත්, එසේ නොමැතිනම් ඔහු බෝම්බය පුපුරවා හරින බවටත් ඔහුගෙන් උපදෙස් ලැබීය. මුදල් සහ පැරෂුට් එකතු කිරීමට බලධාරීන්ට නිසි කාලයක් ලබා දීම සඳහා ගුවන් යානය පැය 2කට ආසන්න කාලයක් ප්‍රොජෙක්ට් සවුන්ඩ් වටා ගමන් කළ අතර මගීන්ට එහි සුළු යාන්ත්‍රික ගැටලුවක් ඇති බව දන්වන ලදී. පස්වරු 5:46ට 305 ගුවන් යානය සියටල් වෙත ගොඩ බස්වන විට ඉල්ලීම් ඉටු විය. FBI නියෝජිතයන් කප්පම් මුදල් ලබා දුන්නේය. සලකුණු නොකළ ඩොලර් 20 බිල්පත් 10,000ක එය සකසා තිබුණේ. පැරෂුට් 4ක්ද යානයට ගෙන එන ලදී. කූපර් කාර්ය මණ්ඩලයට මෙක්සිකෝ නගරයට පියාසර කරන ලෙස උපදෙස් දුන්නේය. අඩු උණතාංශයක අඩි 10,000ක සහ මන්දගාමී වේගයකින් ආසන්න වශයෙන් පැයට සැතපුම් 200ක් පමණ ගොඩබෑමේ ආම්පන්නය පහත් කර කැබින් එක පීඩනයකින් තොරවය.
ඔහු පසුපස පඩිපෙළ දිගු කර පියාසර කරන ලෙසද ඉල්ලා සිටියේය. බෝයින් 727හි අද්විතීය ලක්ෂණයකි. රාත්‍රී 8ට කුණාටු සහිත කාලගුණය තුළ සියටල් සිට ගුවන් යානය දකුණු දෙසට ගමන් කළේය. රාත්‍රී 8:13ට පමණ ඔවුන් නිරිතදිග වොෂින්ටනයේ දුරස්ථ ප්‍රදේශයක් වොෂින්ටනයේ ඒරියල් අසල හරහා ප්‍යාසර කරන විට කාර්ය මණ්ඩලයට වායු පීඩනයේ හදිසි වෙනසක් දැනුනි. පසුපස පඩිපෙළ පහත් කර තිබිණි. පසුව ඔවුන් පරීක්ෂා කරන විට කූපර් පැන ගොස් සිටියේය. ඔහු අඳුරු සීතල සහ වැසි සහිත රාත්‍රියට පැරෂුට් මගින් එක් වී ඇත. මුදල් ඔහුගේ ශරීරයට බැඳගෙන රළු වනාන්තර භූමි ප්‍රදේශයක් හරහා කොහේ හෝ ප්‍රදේශයක් කරා ඔහු පැන ගොස් ඇත. FBI ආයතනය දැවැන්ත මිනිස් දඩයමක් දියත් කළේය. එය අති විශාල විමර්ශනයක් විය. සොල්දාදුවන්, පොලිසිය සහ ස්වේච්ඡා සේවකයන් දහස් ගණනක් වනාන්තර සහ ගංගා සෝදිසි කළහ. ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා ගුවන් ගමන් මාර්ග ප්‍රදේශය පරීක්ෂාවට ලක් කළහ. කූපර් ඔහුගේ පැරෂූටය හෝ කප්පම් මුදල පිළිබඳ කිසිදු හෝඩුවාවක් හමු නොවීය. වසර ගණනාවක් පුරා FBI ආයතනය සැකකරුවන් සිය ගණනකගෙන් ප්‍රශ්න කළේය. නමුත් කිසිවෙකු කූපර් සමග නිශ්චිතවම සම්බන්ධ නොවීය. කූපර් සම්බන්ධයෙන් මතු වූ ඉඟි මුදල් සොයා ගැනීම 1980 පෙබරවාරි මාසයේදී බ්‍රයන් ඉන්ඩ්‍රම් නම් 8 හැවිරිදි පිරිමි ළමයෙකු වොෂින්ටනයේ වෑන්කූවර් අසල කොලොම්බියා ගඟ දිගේ වැලිවල වලලා තිබූ ඩොලර් 20 දිරාපත් වූ ඩොලර් 5800ක බිල්පත් සොයාගත්තේය. කූපර්ගේ උපකල්පිත පැනීමේ ප්‍රදේශයෙන් සැතපුම් 20ක් පමණ දුරින් මේ ස්ථානය වෙයි. අනුක්‍රමික අංක කප්පම් මුදලට ගැලපේ. එනමුත් වෙනත් කිසිදු බිල්පතක් සංසරණයේ මතුවී නොමැති අතර එයින් ඇඟවෙන්නේ ඉතිරි මුදල් තවමත් අතුරුදහන් වූ විනාශ වී ඇති බවයි. ටයිපටිය කූපර් ඔහුගේ කළු ක්ලිප් ඕන් ටයිපටිය ගුවන් යානයේ තබා ගියේය. වසර ගණනාවකට පසු 2009 දී FBI විද්‍යාඥයන් ඒ මත අන්වීක්ෂීය ටයිටේනියම් අංශු සොයාගත්හ. මෙය කූපර් ලෝහ හෝ රසායනික නිෂ්පාදන කර්මාන්තයක බෝයින් හෝ ඒ සමාන සේවය කර ඇති බවට ඉඟියක් වෙයි. පැරෂූට් කොටස් 2008 දී සැක සහිත පැනීමේ කලාපය අසල පැරෂුටයක කැබැල්ලක් හමු නමුත් එය නඩුවට නිශ්චිතවම සම්බන්ධ කළ නොහැකි විය. සාක්ෂි නොමැතිකමින් ඔප්පු කරගත නොහැකි වූ ප්‍රධාන සැකකරුවන් රිචඩ් ෆ්ලොයිඩ් මැකෝයි 1942
1974 1972දී ගුවන් යානයක් පැහැරගෙන ගියේ බොහෝ දුරට සමාන ආකාරයකටය. ඩොලර් ලක්ෂ 5ක් සමග පැරෂුට් කළ නමුත් පසුව අල්ලා ගන්නා ලදී. කූපට සමානකම් කිහිපයක් තිබුණත් මැකෝයි තරුණ වියේ පසු අතර 1971දී පැහැර ගැනීමේදී උටාහි සිටියේය. කෙනෙත් ක්‍රිස්ටියන්සන් හිටපු පැරෂුට් වටේකු සහ නෝර්ත් වෙස්ට් ඔරියන් ගුවන් සේවිකාවක් 1971න් පසු මූල්‍යමය වෙනස්කම් සිදු වූ නමුත් සාක්ෂි අවස්ථානුකූල විය. විලියම් ජේ ස්මිත් නෝර්ත් වෙස්ට් එයාර්ලයින්ස්ට එරෙහි විය හැකි චේතනාවන් සහිත දෙවන ලෝක යුද සමයේ ප්‍රවීණයෙකු සහ දුම්රිය සේවකයෙකි. ඔහුගේ පසුබිම සමහර අංගවලට ගැලපේ. නමුත් නැවතත් දැඩි සාක්ෂි නොමැත. රොබර්ට් රැක්ස්ටිරෝ හිටපු ගුවන් නියමයෙකු සහ දිවි ගලවා ගැනීමේ පුහුණුවක් ඇති හිටපු හමුදා නිලධාරියෙකි. 2016 වාර්තා චිත්‍රපටයකින් පසු ජනප්‍රිය සැකකරුවෙකු බවට පත් වූ නමුත් FBI නිල වශයෙන් ඔහුව බැහැර කළේය. සිදු වූ දේ පිළිබඳ න්‍යායන්. ඔහු පැනීමේදී මිය ගියේය. FBIට අනුව බොහෝ දුරට ඉඩ ඇති අවස්ථාව මෙයයි. රාත්‍රිය කුණාටු සහිත වීමත් දෘශ්‍යතාව දුර්වලව තිබූ අතර භූමි ප්‍රදේශයේද භයානක වීම එම උපකල්පනයට මූලික වෙයි. කූප පැළඳ සිටියේද ව්‍යාපාරික සපත්තු වූ අතර දිවි ගලවා ගැනීමේ ආම්පන්න නොතිබුණි. ගොඩබෑමෙන් ඔහු දිවි ගලවා නොගත් බව පෙනේ. 2. ඔහු දිවි ගලවාගත් අතර පලා ගියේය. සමහරෙක් විශ්වාස කරන්නේ ඔහු ආරක්ෂිතව ගොඩ බැස්ස බවත්, මුදල් වල දැමූ බවත්, වෙනත් අනන්‍යතාවයක් යටතේ නව ජීවිතයක් ආරම්භ කළ බවත්ය. යම් මුදලක් නමුත් සියල්ලම නොවේ. සොයා ගැනීමෙන් හැඟවෙන්නේ ගොඩබෑමේදී ඔහුට එයින් කොටසක් අහිමි වී ඇති බවයි. තමා සන්තක මුදල අතතිව ඔහු අලුත් ජීවිතයක් ආරම්භ කිරීමද යම් හේකින් සිදුවිය හැක. ඔහු අභ්‍යන්තරිකයෙකු විය. කූප ගුවන් සේවා බෝයින් 727 නිර්මාණය සහ පියාසරි පාරිභාෂිතය ගැන හුරු පුරුදු බවක් පෙනෙන්නට තිබුණේ. මෙය ඔහු ගුවන් නියමයෙකු, ගුවන් යානා ඉංජිනේරුවෙකු හෝ පැරෂුට් බටයෙකු විය හැකි බවට අනුමාන කිරීමට හේතුවක් විය. වසර 45ක් තිස්සේ විමර්ශනය කිරීමෙන් පසු FBI විසින් 2016දී නඩුව අවසන් කරන ලදී. මෙය ඉතිහාසයේ දීර්ඝතම විමර්ශනයයි. කිසිවෙකුට කිසිදා චෝදනා එල්ල වී නොමැති අතර කූපර්ගේ අනන්‍යතාවය තවමත් නොදනී. එය වසා දැම්මේ ඇයි? ඩී.බී. කූපර් අභිරහස පරිකල්පනයන් මත ග්‍රහණය කරගන්නට සිදුවීමද? මන්දයත් කූපර් සම්බන්ධයෙන් තහවුරු කළ මරණයක් නැත. අනන්‍යතාවයක් නැත. විසඳුමක්ද නැත. කෝඩුවාවක් හෝ ඉතිරි නොකොට අතුරුදහන් වූ දක්ෂ සංසුන් සහ ආචාරශීලී පැහැරගැනීමක්.
මෙහි අපරාධයක් සේම ගුවන් සේවා සහ දිවි කලවා ගැනීමේ වික්‍රමාන්විතයන්හි මිශ්‍රණයක් තිබීම අවසාන වශයෙන් කූප ඇමරිකානු ජන පුරාවෘත්තයක් බවට පත්ව ඇත. අපරාධයක් කොයි ලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැක. නමුත් ඔහුට අයිති දඬුවම කෙසේ හෝ ඔහු කරා පැමිණ ඇති බවක් යම් හේකින් අපට සිතාගත හැකිය. තවත් මෙවන් වූ ලෝකයෙන් සැඟව ගිය අභිරහස් ගැන දැනගන්නට අප සමග එකතු වෙන්න. ඔබේ අදහස් අපට කියන්න. Black Lantern subscribe කරන්න. Black Lantern. One lantern, endless secrets.